දහවන්ත පින්වත්නි කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා ස්වාමීන් වහන්සේ මේ අද ධර්ම දේශනා 10ක් ඇහුවොත් 10 ආකාරයි. ඉතින් අපි ධර්මයේ අධර්මයේ කොහොමද තෝර බේරගන්නේ කියලා ප්‍රශ්නයක් අහලා තිබ්බා. පින්වත්නි මේ කතාවෙන් අපිට තේරෙනවා කෙනෙක් බණ අහන අයගේ බොහෝ අයගේ ධර්මයේ මූලික સિદ્ધාන්ත පිළිබඳ අවබෝධය නැතිකම. ධර්මයේ මූලික સિદ્ધාන්ත වල අවබෝධය නැතිකම නිසා අධර්මයේ වැළඳ ගන්නවා. ඒක හරි බරපතල හානියක්. දැන් අපි ගමු අධර්මවාදීන් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා කියලා. මෙලොව විතරයි පරලොවක් නැහැ. ඊට පස්සේ පින්පව් නැහැ. ඊට පස්සේ දිව්‍ය ලෝක අපාය නැහැ. ඒ වගේ බෝධි පූජා, මේ පුද පූජා මේ වගේ එහෙම 아무තු දෙයක් නැහැ. ඒව සාමාන්‍ය සංස්කෘතික අංගයක් හැටියට කියලා කියනවා. ඒතකොට මේ කරන ප්‍රකාශය තුළින් මේක පිළිගත්ත කෙනෙක්ගේ ශ්‍රද්ධාව ගිලිහිලා යනවා. දවසින් දවස අර බණ අහන්න ශ්‍රද්ධාව ගිලිහිලා යනවා. සැකයේ විසින් ඔහුගේ මනස ගිල ගන්නවා. ඊළඟට වෙන බරපතලම හානිය තමයි ආකල්ප විපත්තියකට ඔහු භාජනය වෙනවා. ඔහු විතරක් නෙමෙයි සමස්ත සමාජයේම අලුත් පරපුර. දැන් අපි ගත්තොත් පිනෙහි විපාක නැහැ, පවෙහි විපාක නැහැ, අපාය නැහැ, දිව්‍ය ලෝක නැහැ. අම්මලා තාත්තලාට ගරු බුහුමන් කරන එක සාමාන්‍ය දෙයක්. වැඩිහිටියයට ගරු කරන්න අවශ්‍ය නැහැ. ඒක බොරු. ඒ වගේම චෛත්‍ය බෝධි කියන්නේ ගස්. මේ මෙහෙම කියන කෙනෙක් මේ අධර්මයක් අලුත් පරපුරගේ ඔළුවට දැම්මොත් ආකල්ප විපත්තියකටපත් වෙච්ච මතු පරපුරක් අනාගතේ බිහි වෙනවා. දැන් පින්පව් විශ්වාස නොකරන, පරලොවක් විශ්වාස නොකරන කෙනෙක් පින් කරන්ටත් පව බැහැර කරන්ටත් පෙළඹෙයිද? පෙළඹෙන්නේ නැහැ. එතකොට මතු පරපුර පාපයට බය නැහැ. පාපයට බය නැති, පව් කරන, දුස්සීල භාවයෙන් යුක්ත වැඩිහිටියන්ට, ගුණවතුන්ට මේ උතුම් සම්බුද්ධ ශාසනය පවතිනා වූ චෛත්‍ය බෝධීන් වහන්සේලා මහා සංඝරුවනට ගරු බුහුමන් නොදක්වන පිරිසක්, ඒ ගරු බුහුමන් නොදක්වන ආකල්ප සහිත පිරිසක් මේ සමාජයට දායාද කරනවා මේ අධර්මවාදී. ඒ නිසා මේක භයංකර පැත්තක්. සම්බුද්ධ ශාසනයේ පැවැත්මට ප්‍රබල වශයෙන් බාධා කරන දෙයක්. ඒතර මේ අධර්මවාදීන්ගේ අධර්මයේ වැළඳගත් පිරිසට එකක් තමයි මේ ශාසනයේ මෙවැනි විපතක්කට පත්වෙන්න වගකිය යුතු භික්ෂු භික්ෂුණී විතරක් නෙමෙයි. උපාසක උපාසිකා පිරිසත් වගකිය යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම ධර්මදර විනයදර බහුශ්‍රුත නොවුනොත් ඒ ශාසනය පිරිහෙන්න හේතු වෙනවා කියනවා. ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ විතරක් නෙමෙයි. මේ ගිහි උදවියත් ධර්මයෙන් සන්නද්ධ නැත්තම්, දහම් දැනුමෙන් සන්නද්ධ නැත්තම්, හරි ධර්මයෙන් ඒක මේ ශාසනය පිරිහෙන්න, අධර්මයේ විසින් සමාජය ගිල ගන්නට හේතු වෙනවා. ඒ නිසා පින්වත්නි මේ අධර්මයේ සමාජගත වීමට එරෙහිව අපි යුද්ධ කරන්නට නෙමෙයි, ධර්මයේ තුලින් ධර්මයේ මතු කරන්න හැමෝම මහන්සි ගත යුතුයි. අධර්මයේ ඛණ්ඩනය කරන්න ධර්මයේ පිළිබඳ අපි දැනුමකින් සමන්විත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට දැන් සමහර අය ඉන්නවා අධර්මයේ වැළඳගෙන ඒ අධර්මය ඒගොල්ලන්ට අපි කියනවා මේ ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අහවල් සූත්‍රය, අහවල් කාරණේ කියලා අපි කියද්දී ඒක පිළිගන්න තරම් ඔහුට පෞරුෂයක් නැහැ. එතකොට කියනවා එහෙම කිව්වත් අර හාමුදුරුවෝ මෙහෙමනේ කියන්නේ. එතකොට එයා බුදුහාමුදුරුවෝ සරණ යනවද, අහවල් හාමුදුරුවෝ සරණ යනවද කියන එක එයා පොඩ්ඩක් ඉස්සෙල්ලා ඒක විසඳ ගන්න ඕනේ. මොකද එයා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න බැරි නම්, හිට ගන්න පෞරුෂයක් නැත්තම් ඔහුට අහවල් හාමුදුරුවෝ කියන දේ නම් හරි කියලා හිතෙන්නේ. ඒ අහවල් හාමුදුරුවෝ කියන දේ හරි නම් බුද්ධ දේශනාවේ ඊට පටහැනි දෙයක් නම් තියෙන්නේ. ඔහු තෝර බේර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සරණ යනවද, ඒ අහවල් ස්වාමීන් වහන්සේ හෝ අගී කෙනෙක් හෝ සරණ යනවද කියන එක තෝර බේර ගන්න ඕනේ. එතකොට දැන් මිනිස්සු මෙහෙම මේ පිළිගන්න හේතුව තමයි, අධර්මයේ වැළඳ ගන්න හේතුව තමයි ඒ කියන කෙනාගේ බාහිර ප්‍රතිරූපය මත. ඒ ප්‍රතිරූපය දැකලා තමයි මානසිකව බෙලහීන වෙනවා. දැන් අපි ගමු ඔන්න කෙනෙක් කියනවා කෙනෙක්ගේ නම ඉස්සරහා මහාචාර්ය, ආචාර්ය කියන මේ පට්ටමක් දාගෙන ඒ පට්ටම කියලා කියන්නේ යාගේ උගත්කම දාගෙන
ඔහු අධර්මයක් පතුරනවා නම් ඒ අහන කෙනා මේ හාමුදුරු උගත් කෙනෙක්නේ. මහාචාර්යවරයෙක්නේ. ඉතින් එයා මහාචාර්ය කෙනෙක් වුණාට අපි මෙච්චර කල් බණ ඇහුවේ බුදු කෙනෙක්ගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහාචාර්ය පදවියට වඩා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණක් බ්‍රාහ්මණ සහිත දෙව් මිනිස් ලෝකයේ අද්විතීයම තැන ඉහළම තැන ඉන්න ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේට සමාන කරන්න බෑ. ඉතින් ඒ නිසා බාහිර ස්වරූපයේ කෙනෙක්ගේ උගත්කම ඒ කෙනාගේ පාටම මේ දේවල් ගැන හිතලා අනේ මේ හාමුදුරු ඇත්තනේ කියන කියලා පිළිගන්න. නැත්නම් ඒ කෙනා මේ ප්‍රසිද්ධයිනේ. ඒ කෙනා ජනප්‍රියයිනේ. ඒ කෙනාට සල්ලි තියෙනවානේ. ඒ නිසා මේ දේවල් වැළඳ ගන්න ඕනේ. ඒ වගේම මේ කෙනා පසුපස ගොඩාක් මිනිස්සු යනවානේ. එහෙනම් මමත් යන්න ඕනේ. එහෙනම් මේ මෙතන තමයි ධර්මයේ තියෙන කියලා අර අධර්මයේ වැළඳ ගන්නවා. එතකොට එයාට ධර්මයේ අධර්මයේ තෝරා බේරා ගන්නට හේතු වුණු ප්‍රධාන මිනුම් දණ්ඩය අර කෙනාගේ උගත්කම, ඒ කෙනාගේ ප්‍රසිද්ධිය, ජනප්‍රිය, බාහිර පේන ප්‍රතිරූපය තමයි ඔහු තෝරා බේර ගන්නට ධර්මයේ අධර්මයේ තෝරා බේර ගන්නට පාදක කරගත්තේ. ඉතින් ඒ නිසා මේක ප්‍රබල දුර්වලතාවයක් කෙනෙක් අධර්මයේ වැළඳ ගන්න. ඊළඟට තමයි මේ සමහරු තමන්ගේ රුචිකත්වයේ මත අධර්මයේ වැළඳ ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න අපි ගමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සත්ව ඝාතනය කරන කෙනාට නිරේ තිරිසන් ලෝක ආදී ලෝකවල උපත ඒක අනිවාර්යෙන් උරුමයි. සුගති උපතක් ලබන්න බෑ. සුගති උපතක් ලැබුවොත් මනුෂ්‍ය ආයුෂ අඩුයි. ඒ වගේම ලෙඩ දුක් වැඩි. මෙහෙම විපාක කියනවා. වැරදි කාම සේවනෙත් එහෙම වැරදි කාම සේවනය කරොත් අපාය තිරිසන් ලෝක ආදී ලෝකවල උපදිනවා. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් විවාහ ජීවිත අසාර්ථක වෙනවා. අනිත් අයගේ ආදරේ කරුණාව ලැබෙන්නේ නැහැ, පිළිගැනීම ලැබෙන්නේ නැහැ. ඒතර මෙවැනි විපාක තියෙනවානේ. යම්කිසි අකුසලයකට යම්කිසි පවකට විපාක තියෙනවා. මේ විපාක අහන කෙනෙකුට ඒතර මේ විපාක අහනවා කෙනෙක් ධර්මයෙන් අහනවා. හැබැයි මෙයාටගේ අර අකුසල් මෙයාට දුරු කරගන්නත් බෑ. ඒ කියන්නේ එයාට දැන් වැරදි කාම සේවන කරොත් ඒක අයින් කරගන්න බෑ. එයා මත්පැන් බොනවා නම් ඒක දුරු කරගන්නත් බෑ. හැබැයි බනට ඇහෙනවා මේ වගේ දුක් විපාකත් ඇහෙනවා. ඒකටත් අකමැති. මෙහෙම අකමැත්තෙන් ඉන්න කෙනෙකුට කෙනෙක් කියනවා බිව්වට කමක් නැහැ. කාලා බීලා ඉන්න කාලේ ඉන්න ඕනේ. ඊළඟට පරලොවක් නැහැ, පින්පව් නැහැ, දිව්‍ය ලෝක නැහැ, අපාය නැහැ. ඌ බොරු. ඌ පොත්පත්වල ලියවිච්ච කතන්දර මිනිස්සු බය කරන්න කියලා මෙහෙම කියද්දී මේ කෙනාගේ අර දුස්සීල භාවය අත්හරින්න බැරිකමත් දුස්සීල භාවයේ විපාකයේ තියෙන අකමැත්තත් නිසා මෙයා රුචි කරනවා අර අධර්මය කියන කෙනාගේ අධර්මයේ වැළඳ ගන්න. මොකද ඒ අධර්මයේ මෙයාගේ අර පව්කම් වලට රුකුලක් දෙනවා. උත්තේජනයක් දෙනවා. ඒකට සහනයක් දෙනවා. ඒ නිසා අධර්මයේ වැළඳ ගන්න. දැන් ලංකාවේ බුදුන් පහළ වුණා කියලා කැමැත්තෙන් ඒ මතේ ඉන්න කෙනෙක්, ඒ දෘෂ්ටියේ ඉන්න කෙනෙක් ලංකාවේ බුදුන් පහළ වුණා කියලා බණක් කියනවා නම් ඒක හරි අහන්න ආසයි. ඊට පස්සේ දිව්‍ය ලෝක නැහැ මෙලෝ විතරයි තියෙන්නේ කියලා දෘෂ්ටියේ ඉන්න කෙනෙක් ඒකට අදාළ බණක් කිව්ව ගමන් බණක් කියන්න බෑ. ඊට අදාළ එයාගේ මතේ කියද්දි ඒක වැළඳ ගන්නවා. ඒ නිසා තමන්ගේ රුචිකත්වයේ මත නෙමේ ධර්මය අධර්මය තෝර බේරගත යුත්තේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මූලාශ්‍ර ඔස්සේ. මූලාශ්‍ර කියන්නේ පිරිසිදු බුද්ධ වචනේ සූත්‍ර අභිධර්ම කියන මූලාශ්‍ර තුලින්. ඊළඟට තමයි මේ අය සමහරු මේ භෞතිකවාදීවම මේ ලෝකයේ මනින්ට විග්‍රහ කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ යා භෞතිකවාදීම තමයි මේ ලෝකයේ මනින්නේ. මේ ලෝකයේ පිළිබඳ විග්‍රහයන්ට එන්නේ භෞතිකවාදී. ඒතර එහෙම කෙනෙකුට දැන් අපි ගත්තොත් දැන් භෞතිකවාදීම මේ ලෝකයේ මනින කෙනෙක්, ලෝකයේ පිළිබඳ විග්‍රහ කරන කෙනෙක්, නිගමනයන්ට එන කෙනෙකුට මේ ලෝක යථාර්ථය තේරුම් ගන්න බෑ. එයාට සමබර මනසක් තියෙන කෙනෙක් නෙමෙයි ඔහු. ඔහු අසමබර මනසක් තියෙන කෙනෙක්. එතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු මේ සිතක දියුණුව දැන් ඒකනේ ගොඩක් ඔය කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ විශේෂිත ඥාන තියෙනවා. ඉර්ධිවිද ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, ඊට පස්සේ දිබ්බ ශෝත, දිබ්බ චක්කු, මේ කියන මේ ඥානයන් එව නැහැ කියලා එහෙම කියනවනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ භෞතිකයි. එතනින් එහා දෙයක් ඒගොල්ලන්ට දකින්න බෑ. නිසා භෞතිකවාදයේ මුල් කරගෙන මේ ලෝකේ මනින කෙනෙක් මොකද කරන්නේ? එයා මේ ධර්මය බැහැර කරනවා, අධර්මයේ වැළඳ ගන්නවා. ඒකට හේතුව එයාගේ දෘෂ්ටියට ගැලපෙන්නේ නැති හින්දා. එතකොට එයාට
මේ ලෝකයේ පවතිනා වූ යථාර්ථයේ යථාර්ථයක් වශයෙන් විග්‍රහ කරගන්න තරම් මධ්‍යස්ථ බවක් විවෘත භාවයක් එන්නේ නැහැ. හේතුව මෙයා යම්කිසි දෘෂ්ටියකට හිර වෙලා ඉන්න නිසා. ඉතින් ඒ නිසා මේ හැම ප්‍රශ්නයකටම ප්‍රධාන හේතුව තමයි අපි බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න බෑ. එහෙම පෞරුෂයක් නෑ. හරි දුබලයි. දුබල පෞරුෂයක් තියෙන. ඒ කියන්නේ බාහිර කෙනෙකුගේ ස්වરૂපය, ප්‍රතිරූපය, ඒ වගේම තමන්ගේ මතයට වහල්. තමන්ට මොකක් හරි හිතලු කල්පනා කළ දෘෂ්ටියක් මතයක් ආපු ගමන් ඒක හරි සමහර විට පවතින ලාමක තර්ක මත, ලාමක විතර්ක මත, ලාමක ස්වභාවයන් මත තමයි මේ දෘෂ්ටි මතවාද පවතින්නේ. ඉතින් ඒ දේවල් පිළිබඳ මධ්‍යස්ථ විවෘත මනසකින් දකින්න බැරිකම නිසා මේ පිරිසිදු ධර්මයේ තෝර බේර ගන්නට ඔහුට නොහැකි වෙනවා. ඒකෙන් සමස්ත සමාජයේම ආකල්ප විපත්තියකටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සංසාරේ භයංකර පැත්තකට ඒ අධර්මයේ වැළඳගත් අයත් නිකන් ඉන්නේ නැහැ නේගොල්ලෝ. අධර්මයේ වැළඳගත් අය නිකන් ඉන්නේ තමන්ගේ අධර්මයේ මේ මං අලුතෙන් හොයාගත්තේ කියලා අමූතු කෙනෙක් විදිහට අමූතු ඥානයක් පහළ වුණා විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේත් හරි වැරද්ද හොයන මට්ටමට අමුතු ඥාන පහළ වෙලා. නිසා අමුතු ඥාන පහළ වෙලා මිනිස්සුන්ට කියනවා. ඉතින් බෙලහීන මානසික මට්ටමකින් බණක් ඇහුවොත් මේ ලෝකේ යථාර්ථය අපිට තේරුම් ගන්න බෑ. ධර්මය අධර්මය තේරුම් ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු බුද්ධ වචනය තුලින් අඩුම ගණනේ මූලික સિદ્ધාන්ත දහම තුල පවතින මූලික સિદ્ધාන්ත පිළිබඳවත් අවබෝධයක් අපි තුල තියෙන්න ඕනේ. බණ අහන අය තුල නැත්තම් ලොකු විපතකටපත් වෙනවා. මොකද මේ විපත ඇති වෙන්නේ ධර්මයට කැමති අය. දැන් මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕනේ, මේ සසර දුකක් කියලා කෙනෙක්මනේ බණ අහන්නේ. ඒතර ධර්මයට කැමති කෙනෙක්මයි බණ අහන්නේ. ඒතර මේ කෙනාමයි නොමග යන්නේ. ඒ අධර්මයේ ඒ ඔස්සේ අධර්ම මත, මිත්‍යා මත ඒ අය ඔළුවලට දානවා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න පෞරුෂයක් තියාගන්න පිරිසුදු බුද්ධ වචනේ මූලාශ්‍ර තුලින් දැන හඳුනගෙන ඉන්න ඒ ධර්මයේ කියනා වූ ස්වාමීන් වහන්සේලා වුණ තරම් මේ ලංකාවේ ඉන්නවා. ඒ බණ අහලා තමන්ගේ ශ්‍රද්ධාව විනාශ කරගන්න එපා. අධර්මයේ කියන කෙනා සැකේ උපද්දවනවා. කොහොමද උපද්දවන්නේ? පින් නැහැ, පව් නැහැ, බෝධි පූජා නැහැ, අහවල් පොතේ අහවල් විදිහට තිබ්බා, සුද්ධ අර විදිහට කිව්වා. සුද්ධ කියපු දේවල් ඇත්ත. දැන් ওই භෞතිකවාදී පිළිගන්න කෙනෙක් ඒගොල්ලෝ ඇහැට පේන දේ විතරයි විශ්වාස කරන්නේ. දැන් මංගාවට කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ මම නම් මේ ඇහැට පේන දේ විතරයි විශ්වාස කරන්න කියලා. ඊට පස්සේ මම ටිකකින් මෙයාම කියනවා මේ නිවිති වල යකඩ තියනවලු. ඒතර නිවිති වල යකඩ තියනවා කියලා මේගොල්ලෝ දැක්කද? දැක්කේ නෑනේ. ඊට පස්සේ ග්‍රහලෝක 9ක්ද 10ක්ද තියනවලු. දැක්කද? දැක්කේ නෑනේ. ඒතකොට දැන් බටහිර කෙනෙක් කියපු දෙයක් එහෙම ගිලින්ට තරම් පරගති භාවයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ සැක කරන්නට තරම් මේ දුබල ප්‍රඥාවත් උද්දච්චකමත් ඒ කෙනාගේ විනාශයට හේතු වෙනවා. ඒ නිසා මේ ඔක්කොම සැකසංකා බුදුරජාණන් වහන්සේගේ මේ පිරිසුදු බුද්ධ වචනේට විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. වෙන කිසිම තැනක බටහිර විද්‍යාව යම් විග්‍රහයකට එද්දී එතන භෞතිකව බලන්න එතන පෙනෙන දේ විතරක් මම විශ්වාස කරන්න ඕන කියන තැන නෙමෙයි එතන ඉන්නේ. එතන ඔක්කොම පිළිගන්නවා. හැබැයි අපාය තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා කිව්වහම ඒව බැහැර කරනවා. ඒ නිසා මේක අභාග්‍ය සම්පන්නයි. ඒ නිසා මේ පින්වතුන් අධර්මයේ වැළඳ ගන්නට එපා. ධර්මයේ පිළිගන්න, ධර්මයේ හොයන්න, පිරිසුදු බුද්ධ වචනේ මූලාශ්‍රය ඉගෙන ගන්නට, ධර්මයෙන් සන්නද්ධ වෙන්න, දහම් දැනුමෙන් සන්නද්ධ වෙන්න, කෙනෙකුගේ බාහිර ස්වરૂපයට, ප්‍රතිරූපයට මත දේවල් පිළිගන්න යන්න එපා. අහන්න, අහපු දේ හොයන්න, හොයලා බුද්ධ වචනේට ගැලපෙනවා නම් පිළිගන්න, පිළි අරගෙන මේ සංසාර ගමනට රැකවරණය සලසා ගන්නට භාග්‍ය උදා වේවා කියලා අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා. පිරිසිදු ධර්මයෙන් වැළඳ ගනිත්වා සංසාර